අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සමග ප්‍රතිරෝධයේ සෙවීම මාතෘකාව යටතේ ශ්‍රේණිගත පරිපථවල සමග ප්‍රතිරෝධය ගණනය කිරීම. ශ්‍රේණිගත පරිපථයක් කියපුවම අපට හම්බ වෙනවා ප්‍රතිරෝධක දෙකක් හෝ කිහිපයක් ඔය විදිහට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. මම මෙයා R1 මෙයා R2 කියලා හැඳින්වුවොත් මේ දෙන්නම් වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය මං R සමක කියලා හඳුන්වනවා. හරි. ප්‍රතිරෝධක දෙකක් හෝ කීපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය තමයි සමක ප්‍රතිරෝධය කියලා හඳුන්වන්නේ. එතකොට අපිට මේ R සමක කියන කෙනා සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් ශ්‍රේණිගත පරිපථයක් නම් ශ්‍රේණිගතව පවතින ප්‍රතිරෝධකවල එකතුවෙන් සමක ප්‍රතිරෝධය ගණනය කරගන්න පුළුවන්. හරි. මම මේකට උදාහරණයක් විදිහට අගයන් කීපයක් ආදේශ කරන්නම්. මෙයා ඕම් 2ක් මෙයා ඕම් 3ක් වුණොත් මේ දෙන්නම් වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය වෙන්නේ 2-3 ඒ කියන්නේ ඕම් 5යි. හරි. අපිට ඔන්න ඔය විදිහට ශ්‍රේණිගත පරිපථයක සමක ප්‍රතිරෝධය ගණනය කරන්න පුළුවන්. ඒ වගේම මේක දෙකක් නිගත්තේ මම ඕගලන්ට උදාහරණයක් කියන්නම් ප්‍රතිරෝධක 3ක් ශ්‍රේණිගතව තියෙනවා. ප්‍රතිරෝධක 3ක් ශ්‍රේණිගතව තිබ්බොත් මේ වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකය මෙයා R1 මෙයා R2 මෙයා R3 කියලා කිව්වොත් මෙයා R සමක නම් මෙතනදී R සමක සමානයි ශ්‍රේණිගත පරිපථවල ශ්‍රේණිගත ප්‍රතිරෝධකවල එකතුවට සමානයි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඒතර ඔයාට ශ්‍රේණිගතව ප්‍රතිරෝධක කීපයක් තිබ්බත් ඒ ශ්‍රේණිගතව යොදලා තියෙන ප්‍රතිරෝධකවල අගේ එකතු කරලා සමග ප්‍රතිරෝධය ගණනය කරගන්න පුළුවන්.